කන්ද උඩරට පිහිටි හල්පේ නම් වූ ගැමි ගම්මානයේ මධ්‍යයේ වසර 10කට වඩා පැරණි යෝධනුග ගසක් විය. ඒ ගම බිහිවීමටත් පෙර සිටම එහි මුල් ඇද තිබුණි. මෙම ගස අවට ප්‍රදේශයේ මුළුල්ලේම හැඳින් වූයේ සෙවණැලි කලාපය ලෙසයි. වයසක අය කීවේ රාත්‍රී කාලයේදී ගසෙන් පිටවන කොඳුරන හඬවල් ඇසෙන බවත් එම හඬවල් අසන අයට අතුරුදන් වූ නිදානයක් පිළිබඳ ඉඟියක් ලැබෙන බවත්ය. පොත්පත් ලිවීමට ප්‍රිය කළ 19 හැවිරිදි උදාර නගරයේ සිට සිය මුත්තණුවන් බැලීමට ගමට ආවිය. ගමේ කතා අසා කුතුහලයටපත් වූ ඔහු එම අභිලාෂ විසඳීමට තීරණය කළේය. එක් සඳ නැති අඳුරු රැයක උදාර කුඩා පන්දමක් රැගෙන නුග ගස වෙත ගියේය. ඔහු ගස පාමුල වාඩි වී නිහඬව සිටියේය. විනාඩි ගණනක් ගෙවි ගිය පසු සුළඟේ හඬට මුසු වී පැහැදිලි වචන කිහිපයක් ඔහුගේ කනට කොඳුරණු එසුනි. ඊළඟ සතිය පුරා උදාර සෑම රාත්‍රියකම ගස වෙත ගොස් කොඳුරන රහස් සටහන් කරගත්තේය. 6 දවසක් 10 19 අඳුර පතන පූජා බඳුන මුල් ගැඹුරුම ආපස්සට හැරණු තැන උදාර මෙම රහස්වල ඇති සම්බන්ධය තේරුම් ගැනීමට දැඩි ලෙස උත්සාහ කළේය. ඔහු තේරුම් ගත්තේ මේවා ගස යට ගැඹුරින් සැගවුණු පැරණි සිතියමක කොටස් විය හැකි බවයි. උදාර නැවතත් පළමු රහස වෙත යොමු විය. 6 දවසක් 10 19 ඔහුගේ මොළයට එකවරම අදහසක් ආවේය. මේවා දිනයන් විය යුතුය. ඔහු පැරණි දින දර්ශනයක් පිරික්සා බැලිය. දවසක් යනු මාසයේ පළමු දිනය 1 6 මාසයේ 6 වන දිනය 6 10 මාසයේ 10 වන දිනය 10 19 මාසයේ 19 වන දිනය. ඒවා යම් නිශ්චිත රටාවක් අනුව සකස් කළ මාසයේ දින 4ක් විය. දෙවන හා තෙවන රහස් ඒකාබද්ධ කරමින් ඔහු නිගමනය කළේය නිදානය සංගවායට්ටේ නුගගසේ ගැඹුරුම මුල් අසල ඇති ආපස්සට හැර වූ ගල් පූජා බඳුනක් යටය. කුතුහලය දරාගත නොහැකි වූ උදාර නැවතත් එම අඳුරු රැයේදී නුගගස වෙත ගියේය. ඔහුට ඇසෙන රහස සත්‍යයක් දැයි දැනගැනීමට අවශ්‍ය විය. සවලක් අත ඇති උදාර ගසේ විශාලතම පිටුපස්සට හැරෙන මුලක් අසල බිම හරන්නට පටන් ගත්තේය. වැඩි වේලාවක් ගත වීමට පෙර සවල තද යමක් මට වැදුනි. එය සැබෙන්ම පරණ ගල් පූජා බඳුනකි. ඔහු එය පෙරලා ඉවත් කළ විට යටින් මල කඩකෑ යකඩ සේප්පුවක් හමු විය. එහිත් එය විවෘත කිරීමට යතුරක් නොවේ. එතවට සුළඟ නැවතත් කොඳුරනු ඇසුනි. නමුත් මෙවර කොඳුරන හඬ ඉතා පැහැදිලි. රහස සිතට ගන්න යතුර නුඹට දෙනේවි. උදාරට වැටහුණි යතුර යන්නු නිදානය සොයා ගැනීමට ඔහු භාවිතා කළ සංඛ්‍යාත්මක රටාව විය යුතුයි. ඔහු යකඩ සේපුවේ කේඩාංක දාන කොටස වෙත යොමු වී ඔහු සොයාගත් දිනයන්ගේ අනුපිළිවෙල ඇතුළත් කළේය. 1 6 10 19 ටක් සේපුව විවෘත විය. ඇතුලේ රන්නාභරණ වලට අමතරව ගමේ දියුණුවට අදාළ පුරාණ සිතියම් හා වැදගත් රහස් ලියු ලේඛනක් තිබුණා. උදාර සිතියම් හා ලේඛන ගමට බාර දුන්නා. ගමේ ජනතාවට ඒවායින් නව ජල මාර්ග හා ගොවිතැන් ක්‍රම සොයා ගැනීමට හැකි වුණා. පැරණි නුගගසේ කොඳුරන රහස් යන්නු සැබෙන්ම අවතාර කතා නොවි අනාගත පරණමට අතීතයේ ඉතිරි කළ බුද්ධිමත් පණිවිඩයක් බව ගම්වැසියෝ තේරුම් ගත්තා. උදාර නිදානය සොයාගත්තට වඩා වටිනා දෙයක් ලබා ගත්තා. ඒ ගමේ මිනිසුන්ගේ ගෞරවය හා විශ්වාසයයි. ඔහු නුගගස දැස බලා සිනාසුණා. ඔහු දැන සිටියා එම පැරණි ගස තවත් කතා රාශියක් නිහඬව කොඳුරමින් සිටින බවයි. හෝ පොඩ්ඩක් ඉන්න ඔයත් මේ වගේ ලස්සන කතන්දර බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.